සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ජීවිතේ හැම විටම සුවතාවයෙන් කාලය ගත කරන්න ඕන. හැබැයි එහෙම කාලය ගත කරනවා නම් අපට අප පිළිබඳව සහ අපට పూర్ව ලක්ෂණ සම්බන්ධව මතු කරන ලක්ෂණ සම්බන්ධව දැනුවත් භාවයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි මේ වැඩසටහන ඇතුලේ අපි මේ දැනුවත් කිරීම සියල්ලක්ම සිද්ධ කරන්නේ. මොකද ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්න, ජීවිතය ලස්සනට ගත කරන්න, සතුටින් ගත කරන්න කැමැත්තක් තිබෙනවනේ. ඒ සඳහා තමයි අපි අවස්ථාව ලබා දෙන්නට කිංස් හොස්පිටල් එකේ මේ වැඩසටහන් පෙළ මාලාව ඔබ වෙනුවෙන් එකතු කරන්නේ. ඉතින් අද දවසේදී සූදානම් සුවිශේෂී කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න පිත්තාශය පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහි ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒතකොට පිත්තාශයේ ගල් කියලා කියනවා. තවත් විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්න හැකියාව තිබෙනවා. ඒ රෝගී තත්ත්වයන් ඇති වුණොත් මොන වගේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවාද? ඒ රෝග ලක්ෂණත් එක්ක වෛද්‍යවරයෙක් මුණ ගැහිලා නිසි ප්‍රතිකාර ලබා ගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධව තමයි ඔබ දැනුවත් කරන්න සූදානම් වන්නේ. අපිත් එක්ක අදත් වෙනදා වගේම අත්වැල් බැඳ ගන්නවා මේ විශේෂ කතා බහට ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය බවන්තගමගේ වෛද්‍යතුමා. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. ඇත්තටම පිත්තාශය කිව්වහම මේ ආශ්‍රිතව මොන වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කමක් අපිට තිබෙනවාද? ඔව්. පිත්තාශය කිව්වා පිත්තාශය මුලින්ම බලමු පිහිටා තියෙන තැන. ඒ අනුව අපිට රෝග ලක්ෂණ වර්ගීකරණය කරන්න ලෙහෙසි. පිත්තාශය පිහිටලා තියෙන්නේ අපේ බඩේ උදරයේ දකුණු පැත්තේ ඉහළට වන්නට. දකුණු පැත්තේ තියෙන ප්‍රධාන අවයවය තමයි බඩේ උඩින් අක්මාව. මේ අක්මාවත් එක්කම අක්මාව ඇලිලා ගැලිලා තියෙන බැලුමක් වගේ අවයවයක් තමයි පිත්තාශය කියන්නේ. එතකොට පිත්තාශයේ කාර්යභාරය තමයි පිත ගබඩා කිරීම. පිත හැදෙන්නේ අක්මාවේ. අක්මාවේ හැදෙන පිත බඩවැලට අවශ්‍යයි ආහාර ජීර්ණය ක්‍රියාවලිය සඳහා. ඒ බඩවැලට අවශ්‍ය වෙනකන් හැදෙන පිත ගබඩා කරලා තියෙන තැනක් ඕනේ. මොකද පිත හැමතිස්සෙම අපේ ඇඟේ හැදෙනවා. ඒ හැදෙන පිත පිත්තාශය තුල ගබඩා කරලා තිබිලා අවශ්‍ය වෙලාවට මුදා හරින එක තමයි පිත්තාශයේ කාර්යය. එතකොට මේ පිත ගබඩා කිරීමේදී පිත්තාශය තුල තියෙනකොට කාලයක් තිස්සේ පිත්තාශයේ ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවයක් ආවොත් එහෙම නැත්නම් පිත කියලා දේ අපි හඳුන්වන්නේ පිතේ තියෙන පිත් ලවණ, කොලෙස්ටරෝල්, ඊගාවට ෆොස්ෆොලිපිඩ්, ජලය. ඉතින් ඔය හැමදේම සමතුලිතතාවයකින් තමයි පිත තියෙන්නේ. ඔය සමතුලිතතාවය යම් හේකින් බිඳුනොත් පිත්තාශය ගල් හැදෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි ප්‍රධාන ප්‍රශ්නය පිත්තාශය ඇති වෙන. තව ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබ කිව්වා වගේ. ඉතින් මේ පිත්තාශයේ ගල් නිසා රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. අපි ගත්තොත් 100 දෙනෙක් අරගෙන බඩේ ස්කෑන් පරීක්ෂාවට ලක් කරොත් 10කට 15කට පිත්තාශය ගල් තියෙනවා. හැබැයි ඔවුන් දන්නෙත් නැහැ පිත්තාශය ගල් තියෙනවා කියලා. ඔවුන්ට කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. අහම්බෙන් ඔය සමහර වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වෙනවනේ මේ සමහරලාට මේ රක්ෂණය කරගන්න. ඒ වගේ වලට එවැනි අවස්ථාවලදී ස්කෑන් එකක් කරොත් ඔන්න දැනගන්නවා පිත්තාශය ගල් තියෙනවා. එවැනි රෝගීන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ ශල්‍ය කර්ම හෝ ප්‍රතිකාර කරන්න. ඒවට අපි කියනවා ඒසිම්ප්ටොමැටික් ගෝල්ස්ටෝන්ස්. ඉතින් මේ රෝග ලක්ෂණ නැතුව පිත්තාශයේ ගල් තිබිච්ච පළියට ඔබ ශල්‍ය කර්ම වලට භාජනය විය යුතු නැහැ. ඒක තමයි ප්‍රධාන සාමාන්‍ය කාරණාව. නමුත් ඒ ගල් තියෙන අයගෙන් අපි අවුරුද්දක් ඔවුන් බැලුවොත් ඔවුන්ගෙන් 4-5 දෙනෙකුට මේ ගල් නිසා රෝග ලක්ෂණ ඇති වෙනවා. මොනවද රෝග ලක්ෂණ? එකක් තමයි මං කිව්වේ බඩේ දකුණු පැත්තේ උඩ තමයි පිත්තාශය පිහිටා තියෙන්නේ. ඒ ස්ථානයේ ආශ්‍රිතව අධික වේදනාවක් එන්න පුළුවන්. ඒ වේදනාව සෑහෙන අධික ලෙස එනවා. දරා ගන්න අපහසු වේදනාවක් වෙන්න පුළුවන්. ඒක සමහර විට පැයක් දෙකක් එක දිගට තියෙන වේදනාවක් වෙන්න පුළුවන්. ඒක මේ වේදනාවත් එක්ක වමන යන්න පුළුවන්. සමහර වෙලාවට මේ වේදනාවත් එක්ක ඌණ ගන්න පුළුවන්. ඕක තමයි පිත්තාශයේ ගල් නිසා ඇති වෙන රෝග ලක්ෂණ කොටසක්. තවත් වෙලාවක අපි කියනවා ગેස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ කියලා. බඩ පුරවලා දානවා, කෑවහම නිකන් ඉස්මෘත්තාවට එනවා, උගුරට එනවා. අපි මේ ඔක්කොම රෝග ලක්ෂණ එක වචනකින් හඳුන්වනවා ඉංග්‍රීසියෙන් ඩිස්පෙප්සියා කියලා. ඒ රෝග ලක්ෂණ එන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් අපි කියනවා ગેස්ට්‍රයිටිස් ඉඳලා කියලා. ආමාශයේ ඇති වෙන තුවාල සහ ආසාදන නිසාත් ওই රෝග ලක්ෂණ මෙන්න පුළුවන්. පිත්තාශයේ ගල් නිසාත් ওই රෝග ලක්ෂණ මෙන්න පුළුවන්. ඉතින් සමහර ලෝගීන් අපි දකිනවා මේ මට ගැස්ට්‍රයිටිස් තියෙන්නේ කිය ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් ගන්නවා.
නමුත් ලෙඩේ හොඳ වෙන්න එවැනි රෝගිය අපි ස්කෑන් කළ බැලුවොත් ඇත්තටම ඔවුන්ගේ පිත්තාශය ගල් තියෙන්නේ. එතකොට එවැනි රෝගීන්ටත් ප්‍රතිකාරයක් අවශ්‍ය වෙනවා. තවත් රෝග ලක්ෂණයක් තමයි ටිකක් මෙතනින් එහාට ගියාම පිත්තාශය පැසවන එක වෙනවා. එතනිනුත් එහාට ගියාම සමහර වෙලාවට මේ ගල් ඉතා සියුම් ගල් සමහරලාට මිලිමීටර් 2යි 3යි සයිස් එක. එවැනි ගල් පිත්තාශයෙන් මං කියවනේ පිත්තාශය පිත ගබඩා කරලා පිත මුදා හරිනවා කියලා. ඒ මුදා හරින වෙලාවට මේ පිත්තාශයෙන් ගල් එළියට ඇවිල්ලා ප්‍රධාන පිතනාලයෙන් තමයි බඩවැලට සම්බන්ධ වෙන්නේ. මේ ප්‍රධාන පිතනාලය අවහිර කරනවා. ඒ ප්‍රධාන පිතනාලය අවහිර කරාම පිත බඩවැලට මුදා හරින්න විදිහක් නැහැ. ඒ දැන් කානුවක් බ්ලොක් වෙලා වගේ මේක හිර වෙලා තියෙනවා. එවැනි අවස්ථාවලදී පිත ලේවලට එකතු වෙනවා. බඩවැලට යන්නේ නැහැ ලේවලට. ලේවලට එකතු වුණාම සෙංගමාලය වගේ රෝග ලක්ෂණ එනවා. හැස් කහ වෙනවා, මුත්‍රා තේ කහට පාටට යනවා, බඩේ කැක්කුමත් එක්ක ඔවැනි රෝග තත්ත්වයක් එන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයක් ආවොත් සමහර විට ඒ පිත නාලේ පැසවන්න පුළුවන්. එතකොට ඒ රෝග ලක්ෂණත් එක්ක ගැහිලා වෙවුලලා උණ ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් භයානක රෝගී තත්ත්වයක්. පිත්තාශයේ ගල් තිබ්බ පළියටම එන රෝග ලක්ෂණට වඩා. ඉතින් ඔවැනි රෝග ලක්ෂණ කිහිපයක් පිත්තාශයේ ගල් නිසා එන්න පුළුවන්. තවත් භයානක තත්ත්වයක් තියෙනවා. ඔය පිත්තාශයේ ගල් පිතනාලයට ඇවිල්ලා පිතනාලය අවහිර කරනකොට ඒ ආශ්‍රිතවම තියෙනවා අග්න්‍යාශය කියලා ග්‍රන්ථියක්. අග්න්‍යාශය කියන්නේ ඔය ඉන්සියුලින් හදන ග්‍රන්ථිය. ඒ ග්‍රන්ථියේ හදන හෝමෝන තියෙනවා. ඒ ග්‍රන්ථියේ හදන එන්සයිම තියෙනවා. ඒ එන්සයිම ඉතා සියුම් නාලයකින් තමයි මේ පිතනාලයේ මේ අග්න්‍යාශික නාලයේ දෙක එකට එකතු වෙලා තමයි බඩවැලට විවෘත වෙන්නේ. එතකොට මේ පිත්තනාලේ බ්ලොක් වුණ ගමන් සමහර අයගේ අග්න්‍යාශික නාලෙත් ඒකම බ්ලොක් වෙනවා ඒ ගලෙන්. එතකොට අග්න්‍යාශය ඉදිමෙනවා. අග්න්‍යාශය ඉදිමුණොත් අපි ඒකට පැන්ක්‍රියටයිටිස් කියලා කියනවා. 10%ක් රෝගීන් දැඩි සත්කාරයකට දාන්න වෙන්නත් පුළුවන්. එතකොට අධික බඩේ වේදනාවක් එන්න පුළුවන්, මුණ ගන්න පුළුවන්. එවැනි රෝගී තත්ත්වයකුත් මේ පිත්තාශයේ ගල් නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් මා කියපු ඔය ඔක්කොම රෝග ලක්ෂණ පිත්තාශයේ ගල් නිසා එන්න පුළුවන්. එවැනි රෝග ලක්ෂණයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබ ශල්‍ය කර්මයකට භාවිත විය යුතුයි. දැන් එතකොට පිත්තාශයේ ගල් හැර වෙනත් මොන හරි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පිත්තාශයේ. ඔව්. පිත්තාශයේ ගල් හැරුණුකොට එන්න පුළුවන් අනික් රෝගී තත්ත්වය තමයි පිත්තාශයේ අපි කියනවා මේ පොලිප්ස් හැදෙන්න පුළුවන්. ගැටිති. එම ගැටිති කාලයක් තිබ්බොත් පිත්තාශයේ පිළිකා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපි පිත්තාශයේ බහුලව දකින්න ලැබෙන රෝග ලක්ෂණ. ඉතින් එතකොට පිත්තාශයේ ගල් තියෙන්න පුළුවන්. ගල් එක්ක පිත්තාශය පැසවන්න පුළුවන්. ඊට අමතරව පිත්තාශයේ ගැටි තියෙන්න පුළුවන්. පිත්තාශයේ පිළිකා එන්න පුළුවන්. ඕවා තමයි රෝගී තත්ත්වයන් පිත්තාශයේ එන්නේ. නමුත් පිත්තාශයේ පිළිකා තත්ත්වයන් ඉතාමත්ම විරලයි. ඉතාමත්ම විරලයි. පිත්තාශයේ ගල් බහුලව දකින්න ලැබෙනවා. ඒ ගල් තිබ්බ පළියටම ශල්‍ය කර්මය අවශ්‍ය වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ සමහර රෝගීන් ඇවිල්ලා අපෙන් අහනවා මේක රෝග ලක්ෂණ නැතුව ගල් තිබ්බහම මේක ඔපරේෂන් කරලා අයින් කරන්න ඕනේ නැද්ද? රෝග ලක්ෂණ තිබ්බේ නැත්නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ තියෙනවා නම් සමහර රෝගීන් ඇවිල්ලා මේක දිය කරලා අයින් කරන්න පුළුවන්. නමුත් මේ පිත්තාශයේ ගල් එකක් දෙකක් නෙමෙයි හැදෙනකොට හැදෙනවා ගල් සමහර වෙලාවට 100ක් 200ක්. සමහර ගල් තියෙනවා මං මුලින් කිව්වා මිලිමීටර 2 3 සමහර ඒවා සෙන්ටිමීටර 2 3 ගල් තියෙනවා. ඉතින් ඒවා දිය කරලා යවන්න බෙහෙත් නැහැ. එවැනි තත්ත්වවලදී පිත්තාශය අයින් කරන්න වෙනවා. සමහර වෙලාවට මේ අහලා තියෙනවා මේ බැලුම් එකක් වගේ කියලා කියන්නේ මේක පුපුරන්න පුළුවන්ද? පිපිරීමක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඒකෙන් අනිත් අවයවවල ඩැමේජ් වෙන්න පුළුවන්ද? ඔව්. පිත්තාශයේ ආසාදනය වෙන එක වුණොත් පිත්තාශය ඉදිමෙනවා. පිත්තාශය ඉදිමුණාම පිත්තාශයේ බිත්තිය ඝනකම වෙනවා. නමුත් ඉදීම නිසා ඒක ඇතුලේ තියෙන පීඩනය වැඩි වෙලා පිත්තාශයේ බිත්තියට එන ලේ ගමන අඩු වුණොත් පිත්තාශය මැරෙනවා බඩ ඇතුලේ. පිත්තාශය මැරුණහම පිත්තාශයට ලේ ගමන අඩු වුණහම අපි කියන ගැන්ග්‍රීනස් කොලිසිස්ටයිටිස් කියලා. එවැනි අවස්ථාවලදී පිත්තාශය පිපිරීමේ සම්භාවිතාවක් තියෙනවා. නමුත් ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. පිත්තාශය මැරෙන්න පුළුවන්. ගැන්ග්‍රීන් වෙන්න අවස්ථා අපි දකිනවා. එවැනි අවස්ථාවලදී අනිවාර්යෙන් රෝගියා රෝග ලක්ෂණ ශල්‍ය කර්මයට භාවිතය කරන්න ඕනේ. එවැනි රෝගීන් අධික ලෙස මේ අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. ඔවුන්ගේ උණ ගන්නවා, ඇඟ වෙවුලනවා. ඉතින් එවැනි රෝගී තත්ත්වයන් තියෙනවා නම් සුදුසුම ලත් වෛද්‍යවරයෙක් පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්.
පරීක්ෂණ කිහිපයකින් කරලා එතකොට මං හිතන්නේ එවැනි රෝගීන් ශල්‍ය කර්මවලට භාජනය කරන්න වෙනවා. ශල්‍ය කර්මත් ඉස්සර වගේ බඩ විවෘත කළ නෙමෙයි දැන් අපි කරන්නේ අර කැමරා මාර්ගයෙන් ලැපරොස්කොපික් ක්‍රමයෙන්. එතකොට සාමාන්‍යයෙන් රෝගියා දවසක් රෝහලේ නවතින්න වෙයි. වැඩි මුණොත් දවස් දෙකක් එවැනි රෝගීන් ඉතා ඉක්මනින් රෝගී ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටවීමේ හැකියාව තියෙනවා. සමහර වෙලාවට දැන් මේ වගේ රෝගී ලක්ෂණ තිබෙනවා නම් කෙනෙක් ඇවිල්ලා බැලුවට පස්සේ කියනවා මේ බඩේ ගල් තමයි පිත්තාශය ගල් තමයි කියනවා. දැන් එතකොට සමහර අය කියනවා දැන් ඕක අහලා තියෙනවනේ අපි මේක කුඩු කරලා යන්න පුළුවන්. මේක දිය කරලා යවන්න පුළුවන්. මේක මේ විදිහට කරන්න පුළුවන්. සමහරලාට ඔයගේ පිත්තාශය අයින් කරන්න සිද්ධ වෙවි. දැන් ඒ වගේ ක්‍රියාවලියක් කොයි විදිහට සිද්ධ වෙන්නේ? දැන් සමහරවල් පිත්තාශය අයින් කරොත් මේ අර ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට අපිට මේ කොහොමද මේ ප්‍රතිකාර ලබා දෙන්නේ කොහොමද? මේ සිද්ධවීම කරන්නේ කොහොමද? දැන් මං කලින් කිව්වනේ පිත්තාශයේ කාර්ය පිත්ත ගබඩා කිරීම කියලා. එතකොට ශල්‍ය වෛද්‍යවරයෙක් පිත්තාශය අයින් කරන්නේ නැහැ නිකන් ආවට ගියාලා. අත්‍යවශ්‍ය නම් අයින් කරනවා. ඒ අයින් කිරීමෙන් පසුව දැන් ගබඩාවක් නැහැ. හැබැයි පිත හැදෙනවා ඇඟේ. පිත අක්මාවේ දිගටම හැදෙනවා. ඒතකොට අක්මාවේ හැදෙන පිත ඉන්පසුව ගබඩා කිරීමේ ශරීරය කියන්නේ පුදුම ව්‍යුහයක්. ඒ ගබඩා කිරීමේ ක්‍රියාවලිය බාර ගන්නවා පිතනාලවලින්. ඒතර පිතනාල සාමාන්‍ය පුද්ගලයාගේ පිතනාලයේ මිලිමීටර් 6ක් විතර විශ්කම්භයෙන් යුක්ත එකක්. එතකොට පිත්තාශය අයින් කරාම ඔහුගේ පිතනාලය ඔයාගේ පිතනාලය සමහර විට මිලිමීටර් 9ක් 10ක් වගේ තත්ත්වයට ලොකු වෙනවා. එතකොට පිත ගබඩා කිරීම ඒ තුල සිද්ධ වෙනවා. වෙලා සාමාන්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් පිත්තාශය අයින් කිරීම නිසා ඔබට පිත නැති වෙන්නේ නැහැ. සහ බය වෙන්න ඕන කාරණාවකුත් නෙමෙයි. බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. පිත්තාශය අයින් කරන්නේ අවශ්‍යම නම් මොකද එහෙම අයින් කරන්නේ පිත්තාශය අයින් නොකර තිබ්බොත් ඔබට වෙන්න පුළුවන් හානිය වැඩි නිසායි. ඒක හැමතිස්සෙම තේරුම් ගන්නවා. ඒක නිසා තමයි අපි ඔබට සඳහන් කරන්නේ හැම විටම විශේෂ රෝහලක් තෝරගන්න ඕන. මේ තාක්ෂණික දියුණුවත් එක්ක ප්‍රායෝගික වටපිටාවක් තියෙන රෝගියෙක්ගේ විශේෂයෙන්ම වෙදකම හිතකම සියල්ලක්ම තියෙන රෝහලක් තෝරගන්න ඕන. එහෙම රෝහලක් හැටියට කිංස් හොස්පිටල් ප්‍රසිද්ධ වෙලා තියෙන ලංකාව පුරාම බොහෝ විට රෝගීන්ගේ සුවතාවය පිළිබඳව විමසන. ඒ වගේම තමයි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන නිසි ප්‍රායෝගික සුසුකම්ලත්. එතකොට තමයි ඔබට හැකියාව ලැබෙන්නේ මේ පිළිබඳව නිසි අධ්‍යයනයෙන් පස්සේ මොන වගේ ක්‍රමවේදයක් යටතේ ප්‍රතිකාර ලබා ගන්නවාද කියන කාරණාව පිළිබඳව මනාවට දැනුවත් වෙන්න. ඒ නිසා තමයි අද දවසේදී අපි ඔබ දැනුවත් කරේ. ඔබට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතියත් එක්ක ඔබට ආරාධනා කරන කිංස් හොස්පිටල් ඔබ වෙනුවෙන් විවෘත වෙලා තිබෙනවා. ඕනෑම වෙලාවක ඔබේ සුවතාව වෙනුවෙන්. ඒ නිසා පැමිණෙන්න ඔබේ රෝගී තත්ත්වය නිවැරදි කරගන්න, නිවැරදි ජීවිතයක් ගත කරන්න.